මේ ලෝකෙ මිනිස්සු අදටත් විශ්වාස කරන දෙයක් තමයි බලල්ලු. එහෙමත් නැත්නම් පූසොන්ට නරක ආත්මවලින් මිනිස්සුන්ව ආරක්ෂා කරන්න පුළුවන් කියන කාරණය. ඉතින් ඇත්තටම බලලුන්ට නරක ආත්මවලින් මිනිස්සුන්ව ආරක්ෂා කරන්න පුළුවන්ද? ඈත අතීතයේ ඉඳන්ම ලෝකේ පුරාම මිනිස්සු විශ්වාස කරේ මේ පූසෝ කියන්නේ හුරතල් හුරුබුහුටි සතෙක් විතරක්ම නෙවෙයි. ඊට එහා ගියපු ආධ්‍යාත්මික බලයක් උන්ට තියෙනවා ඇති කියලා. ගොඩක් සංස්කෘතීන් වල මිනිස්සු බලල්ලුන්ට ඍණාත්මක ශක්තියින් වගේම අසුබ ආත්ම අඳුරගන්න පුළුවන් කියලාත් විශ්වාස කරා. ඉතින් මේක ඇත්තද? අද අපි ඒ ගැන කතා කරමු. සාදරයෙන් පිළිගන්නවා මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන දැනුම් පිපාසිතෝ සේරම. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. අතීතයේ මිනිස්සු බලලුන් මායාකාර බලයක් තියෙන සත්තු වර්ගයක් කියලා විශ්වාස කරා. ඔයාලා දන්නවනේ ඊජිප්තුවේ මිනිස්සු බලල්ලුන්ට වන්දනාමාන කරපු බව දැක්වෙන රූප සටහන් පවා හොයාගත්තු බව. ඒ විතරක් නෙවෙයි. බලල් හිසක් තියෙන බැස්ටෙඩ් දේවතාවිය පවුල්වල වගේම නිවසේ ආරක්ෂකයා කියලත් ඊජිප්තුවරු හැඳින්වුවා. බලල් සුරතල්ලු ඇති කරන අය අද කාලේ උනත් මෙයාලගෙන් අමුතු හැසිරීම් නිරීක්ෂණය කරනවා. සමාජ මාධ්‍යවල මේ වගේ අදහස් ව්‍යාප්ත වෙන හැටි ඔයාලට බලා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට පූසෝ හිස් අවකාශයේ දිහා පැය ගාණක් එකම ඉරියව්වෙන් බලාගෙන ඉන්නවා දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. මෙයාලා ඇහැට පේන්නේ නැති දේවල් පස්සේ පන්නනවා. අල්ල ගන්න හදනවා වගේ දේවල් කරනවා. ඉතින් මෙන්න මේකින්ද තමා බලල්ලුන්ට ආත්මයන් නොපෙනෙන ශක්තියින් අඳුරගන්න පුළුවන් කියලා විශ්වාස කරන්නේ. බලලෙක් අපි ගාව වාඩි වෙලා ඉද්දි හරි අපි ගාවෙන් නිදාගෙන ඉද්දි හරි ඍණාත්මක බලවේග අයින් වෙලා යනවා කියලා මිනිස්සු විශ්වාස කරනවා. කොහොම වුණත් විද්‍යාත්මකව නම් මේ විදියට බලල්ලුන්ට ආත්මයන් ශක්තියින් දකින්න පුළුවන් කියලා තහවුරු වෙලා නැහැ. ඉතින් මේ මොනවා වුණත් බලල්ලු කියන්නේ අපිට සහනයක් දෙන සත්තු කොටසක්. බලල්ලු මිනිස්සුන්ගේ මානසික ආතතිය අඩු කරන්න, මනෝභාවය යහපත් කරන්න උදව් වෙනවා. ඉතින් එහෙම බැලුවම නම් බලල්ලු අපේ ඍණාත්මක ශක්තියින් අයින් කරලා අපිට සහනයක් දෙනව නේද? මෙච්චර කාලයක් ගත වෙලත් තාමත් ඒ ගැන කතා කරන්නේ ඇත්තටම මේ විදිහේ මායාවී බවක් මෙයාලට තියෙන හින්දා වෙන්න බැරිද? ඉතින් ඔයාලා මොකද මේ ගැන හිතන්නේ? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන් යන්නකෝ. ඒ වගේම මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.